ඉතින් ඔයාගේ වාහනේ මොකක් වුණත් කොරෝනා කාලේ වගේ යහපව් ඔයා ගාව ෆිල් පාස් එකක් නැත්නම් ඒ කියන්නේ මෙන්න මේ වගේ QR කෝඩ් එකක් නැත්නම් ඔයාලට සතියට අදාළ ඉන්ධන ප්‍රමාණය ලබා ගන්න විදියක් නැහැ. ඉතින් ඔයා කොරෝනා කාලේ ඉඳලා අද වෙනකන් එදා හදපු QR එක පරිස්සම් කරලා තියාගෙන හිටියා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට සතියට අදාළ ඉන්ධන ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා කොරෝනා කාලේ fuelpass.gov.lk සයිට් එකේ රෙජිස්ටර් වුණ ෆෝන් නම්බර් එක තියෙනවා නම් ඔයාලට විනාඩියක් වගේ පුංචි කාලයක් ඇතුළත ඔයාගේ QR එක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි අද වීඩියෝෙන් කතා කරනවා ඔයාට වාහනයක් ගත්තා හරි එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරපු වාහනයක් ගත්තා හරි සහ ඔයා එදා fuelpass.gov.lk සයිට් එකේ රෙජිස්ටර් වුණ ෆෝන් නම්බර් එක ඔයාගාව දැන් නැත්නම් කොහොමද ඔයාලට රෙජිස්ටර් වෙලා ඔයා QR එක ලබා ගන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි එහෙනම් දැන් බලමු කොහොමද අලුතින් රෙජිස්ටර් වෙලා QR එකක් හදාගන්නේ කියලා. හරි යාළුවනේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕනි අපේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕනි. ඊට පස්සේ සර්ච් බාර් එකට ගිහිල්ලා fuelpass.gov.lk කියන ඔෆිෂියල් සයිට් එකට යන්න ඕනි. මම යාළුවනේ මේකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. හරි යාළුවනේ අපි යමු. ඊට පස්සේ යාළුවනේ මෙතනින් අපිට අපේ භාෂාව වෙනස් කරගන්න පුළුවන්. මම මෙතන ඉංග්‍රීසි දීලා යනවා. ඊට පස්සේ ඔයාගේ කලින් account එකේ තියෙනවා නම් මෙතන ඒ කට්ටිය යන්න ඕනි vehicle login කියන එකට. ඊට පස්සේ ඔය කට්ටිය අලුතින් register වෙනවා නම් යන්න ඕනි vehicle registration කියන එකට. හරි යාළුවනේ ඊට පස්සේ මෙතනින් ආවම මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන්. අපි මෙතනින් ඉස්සෙල්ලාම බලන්න පුළුවන් NIC number. ඒ කියන්නේ අපේ identity card number එක දෙන්න පුළුවන්. ඔය කට්ටිය ඒක දෙන්න කැමති නැත්නම් මෙතනින් passport එක හරි BRN එක හරි දෙන්න පුළුවන්. මම මෙතන ID card number එක මේව කරගන්නවා. හරි යාළුවනේ මම ID card number එක මේව කරගත්තා. ඊට පස්සේ පල්ලෙහා mobile number කියන තැනින් ඔයාගේ phone number එක ගහගන්න. ඊට පස්සේ යාළුවනේ ඔය කට්ටිය number එක ගහගෙන ඉවරලා මෙතන send OTP කියන එක ක්ලික් කරන්න. මෙන්න යාළුවනේ අපිට 19 න් මේ මැසේජ් එක ඇවිල්ලා තියෙනවා. මම යන් විදිහට ටයිප් කරගන්නවා. 4යි 25යි 14. හරි යාළුවනේ ඊට පස්සේ මෙතන verify කියන එක අපි ක්ලික් කරන්න ඕනේ. හරි යාළුවනේ අපේ OTP එක verify වුණා. ඊට පස්සේ අපි මෙතන අපේ first name එක දෙන්න ඕනි. මම ඒක type කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ මෙතන පල්ලෙහෙන් අපේ last name එක type කරගන්න ඕනි. මම එකක් දෙනවා. හරි යාළුවනේ ඊට පස්සේ මෙතන පල්ලෙහා address කියන තැන අපේ address එක දෙන්න ඕනි. හරි යාළුවනේ ඊට පස්සේ මම මෙතන next කියන එක දෙනවා. හරි යාළුවනේ ඊට පස්සේ අපේ personal details ටික හරි. ඊට පස්සේ අපේ වාහනේ details ටික තමයි මෙතන දෙන්න තියෙන්නේ. මෙතන මම type කරනවා වාහනේ number එක තමයි type කරන්න තියෙන්නේ. මෙතන පළවෙනි කොටුවේ type කරන්න ඕනේ අපේ වාහනේ ඉංග්‍රීසි අකුරු ටික. මම යාළුවනේ මේ free wheel එක තමයි මෙතන verify කරගන්න යන්නේ. ඊට පස්සේ මෙතන vehicle type කියන තැන free wheel කියලා මේව කරගන්නවා. ඔය කට්ටියත් ඔය කට්ටිය වාහනේ අනුව එතන select කරගන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන chassis number කියන තැන ඔය කට්ටිය වාහනේ chassis number එක මේව කරගන්න ඕනි. ඒක ඔය කට්ටිය පොතේ බලා ගන්නත් පුළුවන්. يعني වාහනේ ඉස්කේ බලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය කට්ටිය වාහනේ ඒක කොටලා තියෙනවා. මම ඒක මෙතනින් මේව කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ තෙල් ගහන ටයිප් එක කරගන්න ඕනි. කියන්නේ ඩීසල්ද පෙට්‍රල්ද කියලා. මේ ට්‍රී වීල් එකේ පෙට්‍රල් නිසා මම මෙතන පෙට්‍රල් දීලා ඊට පස්සේ යාළුවනේ අපි මෙතන මේ ටික් එක දෙන්න ඕනි. ඊට පස්සේ මම මෙතන රෙජිස්ටර් කියන එක ක්ලික් කරනවා. මුංචි වෙලාවක් යනවා යාළුවනේ බලනිමු. හරි යාළුවනේ අපේ QR එක හැදලා තියෙන කට්ටියට බලා ගන්න පුළුවන්. අපි මෙතන පහළ download QR කියන එක දීලා අපේ QR එක අපි download කරාමු.
හරි යාළුවනේ ඒක ඩවුන්ලෝඩ් වුණා. ඔන්න ඉතින් යාළුවනේ අපේ QR එක හැදලා ඉවරයි. ඊට පස්සේ අපි මෙතන ඩවුන්ලෝඩ් QR එක ඔබලා මේක ඩවුන්ලෝඩ් කරමු. ඊට පස්සේ යාළුවනේ කට්ටියනේ මේක ෆෝන් එකෙන් මොහොම ගැලරි එකට ගිහලා ෆොටෝ එක පෙන්නලා ස්කෑන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය කට්ටියනේ මේක print out එකක් අරගෙන ළඟ තියාගන්නත් පුළුවන්. හරි යාළුවනේ දැන් ඔය කට්ටිය අර කොරෝනා කාලේ හදපු QR එකම ගන්න ඕන නම් ඔය කට්ටියට කරන්න තියෙන්නේ මෙතන vehicle login කියන එකට යන්න. ඊට පස්සේ ඔය කට්ටියගේ ෆෝන් නම්බරය වෙනස් වෙලා නැත්නම් ඒ ෆෝන් නම්බරයෙන් මෙතන ටයිප් කරගන්න. ඊට පස්සේ මෙතන send OTP කියන එක ක්ලික් කරන්න. හරි යාළුවනේ ඊට පස්සේ මේකට එනවා OTP එක මේ නම්බර් එකට. ඔන්න ඉතින් යාළුවනේ නම්බර් එකට OTP එක ආවා. මම ඒක ටයිප් කරගන්නවා. හරි යාළුවනේ ඊට පස්සේ මෙතන login කියන එක ක්ලික් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනද යාළුවනේ දැන් මෙතන fail කියලා වෙලා invalid OTP කියලා පෙන්නනවා. ඒ කියන්නේ යාළුවනේ දැන් අපි හැමෝම වගේ උත්සාහ කරන්නේ මෙතන QR එක හදාගන්නනේ. ඒක නිසා මේකේ පුංචි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපි කරන්න ඕනේ හරිම දේ තමයි පුංචි වෙලාවක් ඉඳලා ආපහු උත්සාහ කරන එක. අපි ඒකට කරන්න ඕනේ මෙතන vehicle login කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ කාලේ ඒකට ඇතුළත් කරපු ෆෝන් නම්බර් එක මෙතන ටයිප් කරගන්න ඕනේ. මම මේ නම්බර් එක ටයිප් කරගත්තා. ඊට පස්සේ මෙතන send OTP කියන එක අපි ක්ලික් කරගන්න ඕනේ. හරි යාළුවනේ දැන් මේ නම්බර් එකට කෝඩ් එකක් එනවා. අපේ OTP එක එනවා. මෙන්න යාළුවනේ OTP එක ආවා. අපි ඒක ටයිප් කරමු. 99 ආවේ 0.8යි 72යි 52. හරි යාළුවනේ මෙතන ඊට පස්සේ අපි ඒක ටයිප් කරන මේ login කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඔන්න ඉතින් යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් ඒ QR එක. ඔන්න ඉතින් යාළුවනේ පේනවනේ විනාඩියකටත් වඩා පුංචි කාලයක් ඇතුළත අපිට ඒක ගන්න හරිම ලේසි. පේනවනේ වාහනේ නම්බර් එක තියෙනවා YP 6579. මම ඉස්සෙල්ලා හදපු එකම තමයි ඔය කට්ටියට උදාහරණයක් විදිහට log වෙලා පෙන්නුවේ. ඊට පස්සේ ඒකත් අපිට මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ. මෙතන යාළුවනේ delete profile කියන තැනින් අපිට මේක delete කරලා දැන් හිතන්නකෝ ඔයාගාව තිබ්බ වාහනේ විකුණනවා කියලා. කියන්නේ කොරෝනා කාලේ වා QR එක හදලා තියෙනවා. වා මේක delete කරොත් දැන් මේ වාහනේ තියෙන අයිතිකාරයාට QR එක ලේසියෙන් හදාගන්න පුළුවන්.